චේස්පිටයි 2026 ජනවාරි මාසයේ පළවෙනි ඉරුදිනයි. දූත මෙහෙවරක් සඳහා මා ආලේප කර ඇත. දූත මෙහෙවරක් සඳහා මා ආලේප කර ඇත. සුදු බයිබලයේ මට කතා කළ වදන්. ස්වාමීන් වහන්සේගේ ආත්මය මා කෙරෙහිය. මක් නිසාද දිලුදුන්ට සුවාරංචිය දේශනා කරන්නට උන්වහන්සේ මා ආලේප කළසේක. ස්වාමීන් වහන්සේගේ ආත්මය මාලවා කතා කරනසේක. උන්වහන්සේගේ වාක්‍යද මාගේ දිවේ තිබුණේය. නුඹලා කරන කොයි දෙයක් නමුත් මනුෂ්‍යයන්ට නොව ස්වාමීන් වහන්සේට මෙන් සිතින් කරපල්ලා. නුඹලාගේ සේවය ස්වාමීන් වහන්සේටය. මම සුභා රාජ්‍ය දේශනා කිරීමට බැදී සිටිමි. සුභාස්න දේශනා නොකළොත් මම දුක් වේ. මා විසින් කරන්නේ දෙවියන් වහන්සේ මට පැවරු කාර්යයක් ලෙසය. කතා කරන්නේ නුඹලා නොව නුඹලා තුල කතා කරන්නේ නුඹලාගේ පියාණන්ගේ ආත්මයන්ෝය. සුද්ධාත්මයන් පූර්ණව දෙවියන් වහන්සේගේ වචනය නිර්භීත ලෙස ප්‍රකාශ කළෝය. මේ වචන කතා කරද්දී වචනය ඇසූ සියල්ලන් කෙරෙහි සුද්ධාත්ම වහන්සේ පහළ වූසේක. ස්වාමීනි, ඔබ මුළුමනින්ම නොදන්නා කිසි වචනයක් මාගේ දිවේ නැතිය. උන්වහන්සේ මාගේ මුඛය තියුණු කඩුවක් මෙන් කළසේක. උන්වහන්සේ ඔවුන්ට කියනසේක, නුඹලා ලෝ මුළුල්ලේ ගොස් සකල ජනයාට සුභාරංචිය ප්‍රකාශ කරපල්ලා. නුඹලා කන් යොමු කර මාගේ හඬ අසපල්ලා. ඇහුම්කන් යල්ලා මාගේ වචන අසපල්ලා. උන්වහන්සේගේ තොල් උදාසින් පිරී තිබේ. උන්වහන්සේගේ දිව්‍ය දෙවන ගින්නක් මෙන්ය. උන්වහන්සේගේ වචනය අසපල්ලා. ස්වාමීන් වහන්සේ එවිට නුඹලාට ප්‍රීතිය දකින්ට ලැබෙනු ඇත. ස්වාමීන් වහන්සේ ශෝකීය අතදිගුකට මාගේ මුඛය ස්පර්ශ කළසේක. තවද ස්වාමීන් වහන්සේ මට කතා කොට මෙන්න මාගේ වචනය නුඹේ මුඛයේ තැබිමි. දිව්‍ය වහන්සේ කෙරෙහි බය ඇතිනි. මේ ගැලීමේ වචනය ඉවර ලද්දේ අපටය. අහසත් පොළවත් පහව යන්නේය. නමුත් මාගේ වචන පහළවන්නේය. ඔබගේ වචනය අසන්නා මාගේ වචනය අසයි. මාගේ වචනය අසන්නා ජේසුස් වහන්සේගේ වචනය අසයි. ඔබ ප්‍රතිසේප කරන්නා මා ප්‍රතිසේප කරයි. මා ප්‍රතිසේප කරන්නා ජේසුස් වහන්සේවත් ප්‍රතිසේප කරයි. මා ප්‍රතිසේප කරන්නා මායි වූ තැනන් වහන්සේවත් ප්‍රතිසේප කරන්නේය. ජේසුස් වහන්සේව ප්‍රතිසේප කරන්නා දෙවියන් වහන්සේවත් ප්‍රතිසේප කරන්නේය. මා කෙරෙහි අදහ ගන්නා තුලින් ජීවනදායක ජලධාරා ගලන්නේයයි ප්‍රකාශ කළසේක. ජීවනදායක ජලධාරා වෙනුවට මා තුලින් ගලන්නේ දේව වචනයයි. ඒ ඔබ දේව වචනය අත්කරගන්න. ඔබගේ හදවත විවෘත කරන්න. ඔබ ළඟයි හදවතේම තිදොරේ යතුරු තිබෙන්නේ. හදවතේම තිදොර ඇරියොත් පමණයි උන්වහන්සේ අපගේ හදවතට ඇතුළු වීමට යන්නේ. දූත මෙහෙවරක් සඳහා මා ආලේප කර ඇත. දෙවියන් මා තුළින් ලෝකයට කතා කරයි. චේස්පිටයි